ඇයි මේක මෙහෙම උනේ? ඇයි කියලා ප්‍රශ්න කරන්න. ඒ ප්‍රශ්න කිරීම පිටුපස්ස ඔයා උත්තර හොයන්න ගත්තම ඔයා ලේසියෙන් මැට්ස් ගොඩ දානවා. මෙන්න මේකයි කතන්දරේ. ලංකාවේ ළමයිට ගණන් පුළුවන් වෙනවා. ගණන් කටපාඩම් කරන එක නතර කරපු දවසේ ඉඳන්. දැන් ගණන් කටපාඩම් කරනවා x ධන y කියලා ඉගෙනගෙන ආයේ a type එකේ මේක p ධන q කියලාත් හදනවනේ. එහෙම හදන ගණන් පන්තිත් ලංකාවේ තියෙනවා. එහෙම හදන ළමයිනුත් ඉන්නවා. ඒගොල්ලෝ කරන්නේ අර රොබෝ කෙනෙක් හදනවා. ඒ රොබෝට පුළුවන් ඔෆිස් එක ඉස්සරහ තිබ්බොත් good morning කියන්නේ good morning හැම එකනම good morning කියන රොබෝගේ type එක. එයා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ ඒකට විතරයි. එයාට හිතලා වෙන දෙයක් කරන්න එහෙම බෑ කියමුකෝ. ඒ වගේ තමයි සමහර ළමයි. එක රාමුවක් ඇතුලේ විතරයි. ඒ රාමුවෙන් පිට මෙලෝ දෙයක් හිතන්න කැමති නෑ. ඒතර ගුරුවරයාගේ වගකීම තමයි දෙයියනේ කියලා ළමයාගේ ලොජික් එක හදන එක පොඩි කාලේ. ওই මොලේ ඇතුලේ හිතන්න පුරුදු කරන එකට අදාළ වැඩේ සම්පූර්ණ වගකීම තියෙන ගුරුවරයාගේ. ගෙදරින් අම්මා තාත්තා ඒ වැඩේ කරන්නත් ඕනේ. ඊළඟට විශේෂයෙන් ගණිත ගුරුවරයාට තමයි මේකේ 90%කට වගකීමක් හම්බෙනවා. ගණිතය කියන්නේ ඒ විෂය ඒක ගණිතේනේ සපිලි වලට කරන්න ඕනේ. මේ ගාන බලපුවහම මොකද්ද මුලින්ම පේන්නේ අපිට? මුලින්ම පේන්නේ මෙතන x ගුණ කිරීම x ගුණ කිරීම x. x වල ගණය x වල 3 බලය. මෙතන x අකුරු එකක් තියෙනවා. මුලින්ම බැරිද මේ දෙන්නටම අර පොදුවේ තියන් ඉන්න x අකුර මෙහෙම එළියට අදින්න බැරිද අපිට? එළියෙන් අරන් තියාගන්න බැරිද? තුනක් තියෙන තැනකින් එකක් ගත්තම තව x ගුණ කිරීම x එකක් ඉතුරු වෙන්නේ නැද්ද? x වර්ගය. ඊළඟට තිබිච්ච x එක එළියට ගත්තම මේක තිබුණේ x ගුණ කිරීම එක විදිහට. ඒකෙන් x එළියට ගත්තම ඉතුරු වෙනවා එකක්. ඒ කියන්නේ ඕකේ ඇත්ත කතාව මේ වරහන් ඉවත් කරාම අර කලින් තිබ්බ කොටස හැදෙන්න ඕනේ. එතකොට x වතාවක් එකනේ x වෙන්නේ. ඕක ඉවරයි කියලා උතරින් කමක් නැහැ උත්තරේ ඉවරයි කියලා ඉරි දෙකක් ගැහුවොත් ඉවරයි. එක කියන්නේ කාටද? එකේ වර්ගයට. එක කියන්නේ කාටද? එකේ වර්ගයට. අන්න ඕක තේරෙන්න ඕනේ. ඕක මතක් වෙන්න ඕනේ. ඊළඟ සාධක අවස්ථාව වර්ග දෙකක අන්තරය. තව එකක් තියෙනවා. එතකොට මෙතන මොකක්ද දෙන්නේ? එකක් x ඍණ 1 අනිත් එක මොකක්ද දෙන්නේ? x ධන 1. පද දෙකේ එකතුව එකක්. පද දෙකේ අන්තරය තව එකක්. මෙන්න මේකට එන්නකෝ අපි එක තවත් ඒ type එකේ ගාණක් ඔයාට හදන විදි කියලා දෙන්න. 5යි x වල 3 බලය අඩු කිරීම 125යි x බලන්නකෝ. බලනකොටම මෙතන 5 වරක් 1 5 වරක් 25. පහක් ගන්න පුළුවන් පොදුයි කියලා. x ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම 1. x ගන්න පුළුවන් පොදුයි කියලා. දැන් එතකොට මෙතන x වල දෙකේ බලය තියෙනවා. මෙතන දෙයියනේ කියලා 125න් හැදෙන්න 5 වරක් කීයද ඕනේ? 25ක් ඕනේ. x වෙලීට නම් ඉවරයි. මේ මොන සාධක වර්ගයේද මේ හදලා ඉවර කරේ? පොදු සාධක. වැඩේ තේරුණාද? එන්නකො දැන් බලන්න වරහන් ඇතුළට එන්න. වරහන් ඇතුලේ මොකද වෙලා තියෙන්නේ? 25 කියන්නේ කාගේ වර්ගයේද? මෙන්න બોලේ වැඩක්. මේන් બોලේ වර්ග පදයක් තවත් වර්ග පදයක් ඒ වර්ග දෙකේ මොකද්ද මේ තියෙන්නේ අන්තරයක්. එතකොට මෙතනට එනවා 5x එකක් ඊට පස්සේ ඒ පද දෙකේ එකතුව එකක් පද දෙකේ අන්තරය තව එකක් ඕම් සාධක. එතකොට මේ ගාන ඇතුලේ මෙතනින් මෙතනට පනින්න පොදු සාධකත් මෙතනින් මෙතනට පනින්න වර්ග දෙකක අන්තරයේ සාධකත් තිබුණා. දැන් ඕක ඔයා ගාන අරගෙන ඒ පියවර ඇතුලේ හොඳට කල්පනා කරන්නකො දෙයියනේ කියලා. එතකොට ඔයාට කරන්න ඕන දේවල් ටික තේරෙනවා. ඔයා හැම ගානකදීම ප්‍රශ්න කරන්න. බෝඩ් එකේ තියෙන සර්ගේ උත්තරේ ලියාගෙන ගෙදර යන එක නෙවෙයි ගණිතය ඉගෙන ගැනීම. ඇයි මේක මෙහෙම කළේ? ඇයි මෙතනට 5ක් එළියට ගත්තේ? ඇයි x ගත්තේ? ඇයි වරහන් ඇතුළේ ඉතුරු ටික ලිව්වේ? ඇයි 25 5 වර්ගය ගත්තේ? මේ මොන අවස්ථාවද? ඇයි මේක මෙහෙම උනේ? ඇයි කියලා ප්‍රශ්න කරන්න. ඒ ප්‍රශ්න කිරීම පිටුපස්ස ඔයා උත්තර හොයන්න ගත්තම ඔයා ලේසියෙන් මැට්ස් ගොඩ දානවා. ලොවෙත් ගොඩ දානවා පුතා ලොවෙත්.